අද කතා කරමු KFC ගේ ඕඩරයක් හරියටම දාගන්නේ කොහොමද කියලා. සාදරයෙන් පිළිගන්නවා රියල් YouTube channel එකේ තවත් වීඩියෝ එකකට. ඉතින් අද මම අරන් ඉර තියෙන්නේ KFC එකෙන් කොහොමද අපි හරියටම ගෙදරට ඕඩර් එකක් දාගන්නේ කියලා. ඉතින් මේක හරිම සරලයි. මම වීඩියෝ එකට කෙලින්ම යන්න. ඉතින් මම මුලින්ම KFC කියලා Google එකේ ගැහුවට පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන්ට වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් KFC එකේ. ඉතින් හරි සරලයි account එකක් හදන්න දෙයක් නැහැ. කෙලින්ම මෙතන ඔයාගේ වට පේනවා ඇති start your order here කියලා එකක් තියෙනවා. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් delivery or pick up කියලා option දෙකක් තියෙනවා. delivery එකෙන් කියන ඔය ගෙදරටම ගේන එක. pick up එක කියනකොට ළඟම ඇති store එකට ගිහිල්ලා මේක pick up කරගන්න පුළුවන් order එක දාලා. pick up කියන එක හුඟක් ලේසි. කෙලින්ම ඔයාලට order එක දාන්න තියෙන අදාළ store එක pick up කරලා එතකොට ඒගොල්ලෝ අදාළ location එකේ KFC outlet එකේ ඒගොල්ලෝ ඒ order එක place කරනවා. ඉතින් කෙලින්ම delivery එකට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට අපේ address එක මෙතන search කරන්න නැති. මෙතනදී ඔයාලට option එකක් එන්න පුළුවන් මෙන්න මේ විදිහට allow කරලා message එක allow කරාට පස්සේ automatically ඔයාගේ phone එක මේ මෙන්න website එකේ ඔයාගේ location එක pick කරනවා. ඊට අමතරව ඔයාලට පේන විදිහට මෙන්න මෙතන address එකත් ඔයාගේ type කරගන්න ඕනේ. ඊට පස්සේ confirm and continue දුන්නට පස්සේ ඔයාගේ address එක මේගොල්ලෝ save කරගන්නවා. දැන් තියෙන්නේ හරි සරලයි. කෙලින්ම ඔයාට ඕන දේ add to cart කරගෙන යන්න තමයි. order කරන්න ඇත්තට මේගොල්ලෝ ගන්න promotion එකක් ගන්න buy one get one free එකක්. මෙන්න මෙතනදී මම කෙලින්ම promotion category එකට ගිහිල්ලා කෙලින්ම order එකක් දානවා. ඉතින් සමහරකට ඔයාලට හිතෙන්න පුළුවන් ඔයගොල්ලෝ mains එකේ එක්කෝ meals and beverages වලින් මොන හරි order කරනවා නම් කෙලින්ම add to cart logo එකක් තියෙන්නේ. අන්න ඒක select කරලා ඔයාට පුළුවන් add to cart කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මම promotion එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට add to cart කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති අර උඩ තියෙන අපිට carting කියන එකට මේක එකක් කියලා place වෙනවා. ඉතින් අපි කෙලින්ම carting එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ order එක තියෙනවා. carting එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් order summary එක. ඉතින් අපි add කරපු items ටික මෙතන carting එකේ පෙන්නනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන 5350ක් තමයි මගේ order එක. delivery fee 400ත් එක්ක. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා continue කියන option එක. තව දෙයක් තමයි ඔයාලට coupons තියෙනවා මෙතන add කරන්න පුළුවන්. ඉතින් මට coupon යන්නේ නැහැ. මම කෙලින්ම මෙතන continue කියලා check out එකට යනවා. check out එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ detail එක අපේ address එකත් pick up වෙලා තියෙනවා. ඉතින් මෙතන පේනවා ඇති order time එක as soon as possible ASAP කියන්නේ. ඉතින් send details වලට ඔයාගේ details දාන්න ඕනේ. ඉතින් මෙතන සමහරකට කෙනෙක්ට පැටලෙන්න පුළුවන් send and recipient details මොනවද කියලා. send කියන්නේ අපි අපේ details එක අපි තමයි යවන්නේ send විදියට අපි දාගන්න ඕනේ. ඉතින් recipients වලට අපි දාගන්න ඕනේ අපි ලැබෙන කෙනා. සමහරකට මම මටම order කරගන්න ඕන recipient address උත් මෙතන ඔයාලට පේනවා තියෙන box එකක් තියෙනවා tick කරන්න same as කියලා. ඉතින් අපි හිතමු ඔයා වෙන කෙනෙක්ට යවනවා නම් මෙන්න මෙතන තමයි ඔයාගේ ඒ අදාළ කෙනාගේ address එක දාන්න තියෙන්නේ. ඉතින් මතක තියාගන්න ඒ කෙනාට තමයි මෙන්න මේ අදාළ address එක දාන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට select කරාට පස්සේ මම ඉතින් මටම order කරන්න හිතා same as send එක දාලා කෙලිම ඉස්සරහට යනවා. එතකොට automatically අපේ අර උඩ තිබ්බ details ටික පල්ලෙහාට pick වෙනවා. ඉතින් ඔන්නෝට fill කරාට පස්සේ පල්ලෙහාට කියන සෝඩ බලා ගන්න පුළුවන් අපේ payment details ටික add කරන්න තියෙනවා. ඉතින් මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් note එකක් ඕනනම් දාගන්න පුළුවන් සහ අපිට payment method දෙකක් මේගොල්ලෝ දීලා තියෙනවා. එකක් තමයි pay online අනික pay on delivery. ඉතින් pay online කියන්නේ card එක use කරගෙන එක pay on delivery කියන්නේ බඩු ආවට පස්සේ අපිට cash show card එක දීලා මේක pay කරන්න පුළුවන්. ඉතින් card එක කියන්නේ ඒගොල්ලෝ post machine එකක් අරන් එනවා. ඒකෙන් අපිට card එක දාලා pay කරන්න පුළුවන්. ඉතින් මම යන්නේ මෙතන pay online කියන option එක. ඉතින් pay online option එක ගියාට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් Visa ද Master ද කියලා card එක තියෙනවා. ඉතින් හුඟ හැමෝම දන්නවා card එකේ තියෙනවානේ වර්ග දෙකක්. ඉතින් මෙන්න මේ විදිහට card එකේ වර්ගය මෙතන තියෙන Visa නම් Visa එක දාලා අදාළ details add කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙතන select කරලා pay now කියන option එකට යනවා. ඉතින් pay now option එක දුන්නට පස්සේ අපිට කෙලින්ම card එකේ details add කරගන්න තියෙනවා. ඉතින් ඔයාලා මේකේ ඔයාගේ card එකේ details add කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට අදාළ details ටික add කරාට පස්සේ අපිට receipt එකක් එනවා මෙන්න මේ විදිහට KFC එකෙන් invoice එකක් විදිහට. ඉතින් මේ receipt එක මෙතන පෙන්නන එක ඔයා අතන send details වල email එකක් දැම්ම නම් අන්නේ email එකට notification එකක් විදිහට මෙන්න මේ විදිහට PDF එකක් විදිහට ඔයාට invoice එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට ඔක්කොම වගේ address හැමදේම වගේ පෙන්නනවා. ඔයාගේ order time එක හැමදේම order කරපු ඔක්කොම ටික. ඉතින් සාමාන්‍ය ටික වෙලාවකට පස්සේ අපිට ඉතින් KFC එකෙන් call එකක් ඇවිල්ලා මෙන්න මේ විදියට අපේ order එක ඒගොල්ලෝ delivery කරනවා. ඉතින් මේක හරි සරල දෙයක් KFC එකෙන් order කරන්න. ඉතින් Pizza Hut වීඩියෝ වල බලුවා නම් බලන්න. ඉතින් ඒකේ ඒගොල්ලෝ හුඟක් request කරලා තිබ්බා KFC එකේ වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිය තමයි KFC එකේ online order එකක් හරියටම දාගන්නේ. ඉතින් යාළුවන්ට share කරගන්න. ඉතින් KFC එකෙන් order එකක් ඔයාත් දැම්ම නම් මේ විදියට බලලා පල්ලෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. මේ රියුටල් එකේ හරි දේ හරියට දැනගන්න.